මේ ජීවිතේ ලස්සන දවසක් ගත කරන ඔයාගේ හැම යහපත් බලාපොරොත්තුවක්ම ඊටමත් ඉක්මනින්ම ඉටු වෙන්න කියලා වෙනදා වගේම චිත්ත ප්‍රවේගය අපි අදත් ඔයාට මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අද ගොඩක් ලස්සන දවසක්. ඒ ඇයි කියලා දන්නවද? ඔයා අද මේ අහන පණිවිඩය මේ විශ්වය ඔයා වෙනුවෙන්ම එවපු එකක්. ඔයාගේ ජීවිතය මේ වීඩියෝ එක ඉවර වෙනකොට වෙනස් වෙනවා. ඒ නිසා මේක ඉවර වෙනකල්ම අහන්න කියලත් අපි ඔයාට ආදරෙන් මතක් කරනවා. අද මේ ගේන වීඩියෝ එක ඔයාට නව වසරට යන්න පෙර සූදානමක් විදිහටයි අපි කරන්නේ. ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න අවුරුද්ද වෙන්නේ මේ 2026 වසරයි. හැබැයි ඔයා අද ඉඳන්ම ඔයාගේ ජීවිතේ පොඩි දේවල් ටිකක් වෙනස් කරගන්න. මොනවා කළත් නැතත් ඔයා ඊළඟ අවුරුද්ද තුල ඔයාගේ හීනවලට යනවාම නම් විතරක් මෙතන ඉඳන් මේ වීඩියෝවට ඔයා ඇහුම්කන් දෙන්න. එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දත් ඔහේ ගෙවිලා යන්න දෙනවා කියලා හිතෙනවා නම් මේක බලන එක නවත්තලා යන්න. හරි. එහෙනම් ඔයා කරන්න ඕන දේවල් 3ක් අද අපි ඔයාට කියලා දෙනවා. ඒ වගේම මේ පණිවිඩෙත් ඔයා මතක තියාගන්න. අපි වීඩියෝ දාන්නේ ඉරිදා උදේ 8:30ට, සඳුදා හවස 7ට, ඒ වගේම බදාදත් හවස 7ට. ඉතින් අපි එක්ක එකතු වෙන ඔයාලා මේ මාසේ පුරාම අපි දාන වීඩියෝ බලන්න. එතකොට අපිට නිවැරදි සැලැස්මක් හදාගෙන ඊළඟ වසර වෙනුවෙන් සූදානම් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ කාරණා 3යි. ඒක නිසා ඒ කාරණා 3ත් ඔයා ඔයාගේ ජීවිතයට එකතු කරගන්න ජනවාරි වෙනකල් ඉන්න එපා. අද කියලා දෙන දේ අදම ජීවිතයට එකතු කරගන්න. එහෙනම් බලමු අද ඔයාට ලැබෙන පණිවිඩ මොනවද කියලා. මුලින්ම බලන්න ගිය අවුරුද්ද අවසානයේ ඔයා මේ අවුරුද්දේ කරනවා කියලා මොනවද හිතාගෙන හිටියේ? ඒ දේවල් කළාද? බලන්න කරපු නැති දේවල් මොනවද? මේවා වෙනම ලියන්න පුළුවන් නම් ඔයාට ගොඩක් වටිනවා. ඔයා මේවා ගැන දැනුවත් වෙන්න ඕන. ඔයා දැන් ඉන්න තත්ත්වය මේ වෙනකොට ඔයා කරපු දේවල් හරියට තේරුම් බේරුම් කරගන්න. දෙවෙනි කාරණාව නම් ඔයා ගැන සැකේ නැති කරගෙන යන තැන ගැන අවබෝධයක් ගන්න. මේ දේවල් වලට අපි මුලින් මතක් කරා වගේ පොතක් පාවිච්චි කරනවා නම් වඩා යහපත්. ඔයාට ඒ දේ පුළුවන්ද බැරිද කියලා හිතන්න එපා. අනිත් අය hina වෙනවද? සමාජයේ මොනවා කියයිද? මේ කිසි දෙයක් හිතන්න එපා. ඔයා ගැන තියෙන සැකේ නැති කරලා ඔයාට පුළුවන් කියලා විශ්වාස කරන්න. මේක නිකන් හිතලා බෑ. ඔයා ඒ ගැන එන විශ්වාසය ඔයාගේ ඇතුළාන්තයෙන්මයි එන්න ඕන. ඔව් ඉතින් මේ වීඩියෝ එක මේ වෙනකල් ඇහුවා කියලා කියන්නෙම ඔයාට පුළුවන්. ඒ නිසා නිතරම ඔයාට කියන්න, ඔව් මට පුළුවන්. මේක ඔයා නිතරම පාවිච්චි කරන්න. යටි සිතට ඔයා මේ පණිවිඩය දෙන්න. ඔයාට පුළුවන් කියන හැඟීම මේක දෙන්න. ඊළඟ වසර අවසානයේ ඔයා ඉන්න තැන ගැන ඔයා හොඳ අවබෝධයක් ගන්න. අද කියන 3වෙනි කාරණාව තමයි හීන විතරක් මවලමදි. ඒ ඔයාගේ හීනය සාර්ථක වෙන්න අවශ්‍ය වෙන පියවර ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන. ඔයා මොනවද කරන්න ඕන? ඒ දේවල් කොයි කාලෙද කරන්න ඕන? මෙන්න මේ ගැන දල අවබෝධයක් ගන්න. හරියට අපි වාහනයක් එලවනවා වගේ. අපි දැනගන්න ඕන මොන වෙලාවේ මොන ගියර් එක මාරු කරන්නද ඕනේ කියලා. මේක ගැන දල අවබෝධයක් ඔයාට ගන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතෙන් භාගයක් ඔයා දිනලා ඉවරයි. ඒක ගැනත් ඔයා ලියා ගන්න. මේ දේවල් ලියනවා නම් පැහැදිලිව පිරිසිදුව ලියන්න. ඔයා තව අවුරුද්දකින් බැලුවත් ඔයාට මේ දේවල් තේරෙන්න ඕන. දැන් ඔයා ඉන්න තැන දන්නවා. යන්න ඕන තැනක් දන්නවා. එතනට යන්න කරන්න ඕන දේත් දන්නවා. මේ ගැන හොඳ අවබෝධයක් ගන්න ඔයා. අපි ඊළඟට කරන්න ඕන දේ ගැන ඉදිරියට කියන්නම්. අවසාන වශයෙන් කියන්නේ මොන විදිහේ දුෂ්කරතා තිබුණත් ඔයාට අවස්ථාවක් මේ විශ්වය දීලා තියෙනවා. මේ ලෝකේ හැමෝටම නොදෙන
ගොඩක් ලොකු අවස්ථාවක් ඔයා ළඟ තියෙනවා. ඒ තමයි ඔයාගේ වටිනා කාලය. මේ කාලය හරියට කළමනාකරණය කළොත් මේ ජීවිතය දිනන එක ඔයා වගේ කෙනෙක්ට ගොඩක් ලේසි දෙයක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙනකල් අදට ඔයාගෙන් සමු අරගෙන යන්නම්. ඔයාට උතුම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ මානසික ශක්ති සංගරාව චිත්ත ප්‍රවේගයයි.